ආයිබෝවන් ඔබ සැමට සුබම සුබ දවසකට වගේම අනාගතයකට ආසිරි ප්‍රාර්ථනා කරනවා. ශ්‍රීධර ඇස්ට්‍රොලොජි මගේ YouTube channel එක හරහා අද කතා කරනවා. අරගෙන එනවා. 2025 මාර්තු මාසේ 29 වෙනිදා සිදුවෙන ශනි මාරුවට සම්බන්ධ විශේෂම කරුණක් ඇතුළත් කර ඔබට පොරොන්දු වූ වීඩියෝ එක. ඒ තමයි මෙම ග්‍රහ මාරුවත් සමග ඔබට තව දුරටත් පැවතිය හැකි සහ අලුතින්ම ආරම්භ විය හැකි ඒ රාෂ්ටක තත්වයන් ඔබ තනිවම ඔබගේ ජන්මපත්‍රය තුලින් හඳුනා ගන්න ආකාරය තමයි අද පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් මම හැමදාමත් ආදරණීය ඔබව දැනුවත් කරනවා ඒ රාෂ්ටක සම්බන්ධව. බොහෝ අයට ඒ ගැන හොඳ පැහැදිලි අවබෝධයක් තිබෙනවා. නමුත් යම්කිසි සුළු පිරිසක් සිටිය හැකි ඒ පිළිබඳ අවබෝධයක් නොමැති. ඒ අයට තමයි මේ කියන්නේ ඒ රාෂ්ටක කියන්නේ සරලවම කියනවා නම් පින යටපත් වෙන අකුසල් ඉස්මතු වෙන අපි අකමැති දේවල් තරමක් වැඩි ප්‍රතිශතයකින් අපේ ජීවිතයට සිදුවිය හැකි සිදු වෙනවා නෙවෙයි සිදු විය හැකි කාල සීමාවක්. ඉතින් බොහෝ අයට Tamanගේ ජීවිතයට සිදුවිය හැකි සියල්ලම සිදු වුණාට පසුව තමයි ජන්මපත්‍රය පවා පරීක්ෂාවට ලක් කර ගැනීමට පෙළඹීමක් කරගන්නේ. ඇත්තටම මේ ජ්‍යොතිෂය හරහා කෙනෙකුට ජන්මපත්‍රයක් හිමි වෙලා තිබෙන්නේම ජීවිතයට සිදුවිය හැකි සියල්ල කල්තියා හඳුනාගෙන සිදුවිය හැකි අසුබදායක දේවල් විශේෂයෙන්ම ජීවිතයට නොවන ආකාරයෙන් කටයුතු කරලා ජීවිතේ සාර්ථක කරගන්න. නමුත් අවාසනාවකට බොහෝ පිරිසකට ඒ අවබෝධය ඇත්තේම නැති තරම්. මම මේ උත්සාහ කරන්නේම ජීවිතයට සිදුවිය හැකි විවිධාකාර ඔබ අකමැති කිසිවක් ඔබේ ජීවිතයට සිදු නොවි ඔබට ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය දැක්ම දැනුවත් භාවය ලබා දීමටයි මට හැකි ආකාරයෙන්. ඉතින් ඒ නිසා ඒ රාෂ්ටක කියන්නේ අපි කිසිසේත් බිය විය යුතු කාල සීමාවක් නොවේ. නමුත් නොසලකා හැරිය යුතු කාල සීමාවකුත් නොවේ කිසිසේත්. කල යුතු වන්නේ උපරිමයෙන් ධර්මානුකූලව තමන්ගේ ජීවිත පවත්වා ගනිමින් දැඩි අවධානයක් දැඩි ස්ථානෝචිත ප්‍රඥාවක් තමන්ගේ සමස්ත ජීවිතය තුළ ඊතා ශක්තිමත්ව පවත්වාගෙන යම්කිසි දැනුවත් භාවයකින් අපේ ගමන යන්නේක තමයි මේ එවැනි කාලවලදී කරන්න ඕනේ. ඉතින් කතාවකුත් කියලා තියෙනවනේ දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ. ඉදිරි කාලය අපි ඊතා හොඳ දැනුවත් භාවයක් ඇතුව ඉදිරියට ගමන් කරමු කියන කාරණය ආදරණීය ඔබට ආදරෙන් මතක් කරනවා. අවබෝධයෙන් නිවැරදි දැක්මකින් යන ගමන තුල අනිවාර්යෙන්ම ජීවිතය සාර්ථක වෙනවාමයි කායිකව මානසිකව ශක්තිමත් වෙනවාමයි. ඒ සඳහා අවශ්‍ය ආකාරයෙන් කර්ම ශක්තිය බලවත් කර ගැනීමට වීඩියෝ එක අවසානයේදී ලබා දෙන පිළිවෙත් අනිවාර්යෙන්ම සිදු කරන්න. ඒ වගේම තාමත් ඔබ මගේ YouTube channel එක subscribe නොකළ කෙනෙක් නම් channel එක like කරන්න subscribe කරන්න දිගින් දිගටම මාත් සමග රැඳී සිටින්න කියන ආරාධනයක් සිදු කරනවා. එහෙමනම් දැන් අපි බලමු ඔබට මෙම ග්‍රහ මාරුවත් සමග තව දුරටත් ක්‍රියාත්මක විය හැකි සහ අලුතින්ම ආරම්භ විය හැකි ඒ රාෂ්ටක තත්ත්ව මොනවාද කියන කරුණු කාරණා. එහෙනම් ඔබේ ජන්මපත්‍රය අතට අරගෙන පෑන කුක්කොලයකුත් අරගෙන මාත් සමග එකතු වෙන්න. ධනු ලග්න හිමි ඔබටත් මෙම ග්‍රහ මාරුවත් සමග ලග්න එරාෂ්ටකය හෝ ලග්න අෂ්ටම එරාෂ්ටකයේ ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙන්නේ. නමුත් බලන්න ඔබගේ ජන්මපත්‍රයේ තුල තුන්වන භාවයේ රවි ග්‍රහතුමා පිහිටා සිටිනවාද කියලා. එම ධනු ලග්න අයට ඉදිරි වර්ෂ 2කමාරක් පුරාවට සූර්ය එරාෂ්ටකයේ අවසාන කොටස ක්‍රියාත්මක වෙනවා. තව කෙනෙක්ගේ ඉන්නට පුළුවන් මේ රවි ග්‍රහතුමා 4වන භාවයේ. එම අයට ඉදිරි වර්ෂ 5ක් පුරාවට සූර්ය එරාෂ්ටකයේ ක්‍රියාත්මක වෙනවා. යම් කෙනෙකුගේ ඉන්නවා නම් 5වන භාවයේ රවි ග්‍රහතුමා එම අයට මෙම ග්‍රහ මාරුවත් සමග වර්ෂ 7මාරක
සූර්ය එරාෂ්ටකයේ ආරම්භය සිද්ධ වුණා. එම තත්ත්වය ඔබට දැන් තිරේ දිස්වන සටහනින් හඳුනා ගන්නට පුළුවන්. තව කෙනෙකුගේ ජන්මපත්‍රය තුල තුන්වන භාවයේ සඳු ග්‍රහතුමිය ඉන්නට පුළුවන්. එම අයට ඉදිරි වර්ෂ 2මාරක් පුරාවට ජන්ම එරාෂ්ටකයේ ඉදිරි අවසාන වසර 2මාර ක්‍රියාත්මක වෙනවා. යම් ලෙසකින් තව කෙනෙකුගේ ඉන්නට පුළුවන් 4වන භාවයේ සඳු ග්‍රහතුමිය. එම අයට ඉදිරි වර්ෂ 5ක් පුරාවට ජන්ම එරාෂ්ටකයේ ක්‍රියාත්මක වෙනවා. 5වන භාවයේ නම් සඳු ග්‍රහතුමිය පිහිටා සිටින්නේ ඔබගේ ජන්මපත්‍රයේ. එම ධනු ලග්නයට වර්ෂ 7මාරක ජන්ම එරාෂ්ටකයේ ආරම්භ වුණා. එම තත්වයක් ඔබට මෙම සටහනින් හඳුනා ගන්නට පුළුවන්. තවත් ධනු ලග්න හිමි අයෙකුගේ බලන්න ජන්මපත්‍රය තුල 9වන භාවයේද රවි ග්‍රහතුමා ඉන්නේ කියන කාරණය. එම ධනු ලග්න අයට වර්ෂ 2මාරක සූර්ය අෂ්ටම කියන එරාෂ්ටකයේ ක්‍රියාත්මක වෙනවා. එම තත්වයක් තිරේ දිස්වන සටහනින් ඔබට පැහැදිලි කරගන්නට පුළුවන්. තවත් ධනු ලග්න හිමි අයෙකුගේ ඉන්නට පුළුවන් 9වන භාවයේ සඳු ග්‍රහතුමිය. එම ධනු ලග්න ඔබට වර්ෂ 2මාරක ජන්ම අෂ්ටම කියන එරාෂ්ටකයේ ක්‍රියාත්මක වෙනවා. දැන් තිරේ දිස්වන සටහනින් එයත් ඔබට පැහැදිලි කරගන්නට පුළුවන්. ඒ වගේම එරාෂ්ටක දෙකක් එකවර ක්‍රියාත්මක වීමටත් ඉඩ කඩක් තියෙනවා. උපතේදී තුන්වන භාවයේ රවි ග්‍රහතුමා සඳු ග්‍රහතුමියත් සමග යෝගව සිටිනවා නම් එම ධනු ලග්නයට තව දුරටත් වර්ෂ 7මාරේ සූර්ය එරාෂ්ටකයේ සහ ජන්ම එරාෂ්ටකයේ ඉදිරි වර්ෂ 2මාරක් පුරාවට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අවසාන කාල සීමාව. වගේම 4වෙනි භාවයේ ඉන්නවා නම් රවි ග්‍රහතුමා සඳු ග්‍රහතුමියත් සමග යෝග වෙලා එම ධනු ලග්නයට ඉදිරි වර්ෂ 5ක් පුරාවට ජන්ම එරාෂ්ටකයේ සූර්ය එරාෂ්ටකයේ කියන එරාෂ්ටක දෙකම තව දුරටත් ක්‍රියාත්මක වෙනවා. 5වන භාවයේ ඉන්නවා නම් රවි ග්‍රහතුමා සඳු ග්‍රහතුමියත් සමග යෝග වෙලා එම ධනු ලග්නයට වර්ෂ 7මාරේ ජන්ම එරාෂ්ටකයේ සූර්ය එරාෂ්ටකයේ කියන එරාෂ්ටක දෙකම ආරම්භ වීමක් සිද්ධ වුණා. එම තත්ත්වයක් ඔබට දැන් තිරේ දිස්වන සටහනින් පැහැදිලි කරගන්නට පුළුවන්. තව දුරටත් ධනු ලග්න හිමි අයෙකුගේ 9වන භාවයේ රවි ග්‍රහතුමා සඳු ග්‍රහතුමියත් සමග යෝග වෙලා ඉන්නවා නම් එම අයට වර්ෂ 2මාරක් පුරාවට සූර්ය අෂ්ටම ජන්ම අෂ්ටම කියන එරාෂ්ටක දෙකම එකවර ක්‍රියාත්මක වෙනවා. එම තත්ත්වයක් ඔබට තිරේ දිස්වන සටහනින් දැන් පැහැදිලි කරගන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ කාරණේ කියන්න ඕනේ දැන් මේ මාර්තු මාසේ 29 වෙනිදා රාත්‍රී 9:41ට තමයි මේ ග්‍රහ මාරුව සිද්ධ වෙන්නේ. ඒ වෙලාවට ආදරණීය ඔබට පුළුවන් එළඟි තෙල් පහනක් පිරිසිදු නැවුම් මැටි පහනක එළඟි තෙල් වලින් පහනක් දැල්වලා යම්කිසි අදිෂ්ඨානයක් කරන්න. අදිෂ්ඨානයන් කියන්නේ අපේ ජීවිතේට ඉතාම වැදගත් දෙයක්. මොකද බුදුන් වහන්සේ පවා අදිෂ්ඨාන විටින් විට අදිෂ්ඨාන සිදු කළ බවට අපිට ධර්මයේ තුල සඳහන් වෙනවා. ඉතින් මේ අදිෂ්ඨාන කියන්නේ හරි ප්‍රබල දෙයක්. ඒ නිසා අපි මේ වෙලාවට මේ ග්‍රහ මාරුව සිද්ධ වෙන මොහොතේ එළඟි තෙල් පහනක් දැල්වලා ශනි ග්‍රහතුමාගේ දිශාව තමයි බටහිර දිශාව. බටහිර පැත්තට දැල්ව හරවලා අදිෂ්ඨානයක් කරනවා. ඉදිරි කාල සීමාව තුළ මට යෙදෙන එරාෂ්ටක තත්ත්ව කිසිදු ආකාරයෙන් අයහපත් ලෙස ක්‍රියාත්මක නොවි එරාෂ්ටක සියල්ල යටපත් වෙලා මගේ කුසල් බලවත් වෙලා මට ඉතා සාර්ථක ඉදිරි වර්ෂ 2මාරක කාලයක් අනිවාර්යයෙන්ම විය යුතුමයි වගේ ඔබට කැමති ආකාරයෙන් ඔබේ ජීවිතේට මේ ශනි ග්‍රහතුමාගේ මේ ග්‍රහ මාරුවෙන් ඔබට බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවනේ. අන්න ඒ දේ මේ විශ්වයට මුදා හරින්නට ඕනේ. ඒක ඉතා ප්‍රබලයි. අනිවාර්යෙන්ම ඒ දේ කර යුතුමයි. ඒ වගේම ශනි ග්‍රහතුමා නියෝජනය කරන්නේ ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ. ඉතින් ඔබට පුළුවන් බාරයක් වෙන්න, බාර කරන්න. ඔබම ඔබව බාර කරන්න දෙවියන්ට. දැන් අපි කුඩා දරුවෙක් කෙනෙක්ට අල්ලගන්න කියලා දුන්නොත් පොඩ්ඩක් මේ බබාව තියාගන්න අනේ වැටෙන්න නම් දෙන්න එපා ඔය වගේ කියනවනේ නේද? අපි පොඩි දරුවෙක් කෙනෙක්ට දෙන්නේ හයියෙන් අල්ලගන්න වැටෙන්න නම් දෙන්න එපා කියලා. අන්න ඒ වගේ අපිත් කියනවා ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මේ ඉදිරි කාලය තුල මාව හයියෙන් අල්ලගන්න මට ශක්තිය දෙන්න මාව වැටෙන්න දෙන්න එපා.
කායික මානසික ශක්තිමත් භාවයෙන් යුතුව කිසිදු ආකාරයේ කඩාවැටීමක් අඩපණවීමක් පසුබෑමක් නැතුව මම බලාපොරොත්තු ආකාරයෙන්ම මගේ ජීවිතය සාර්ථක කරගන්න ඔබ වහන්සේ මට ශක්තියක් වෙන්න දෙවියනේ කියන ඉල්ලීම දෙවියන්ට කරලා ඔබව දෙවියන්ගේ දෝතට දෙන්න කියන එකත් ආදරෙන් මතක් කරනවා. ඒක ඊටාම වටිනවා සහ ඊටා ප්‍රබලයි. ඊට අමතරව මේ ශනිග්‍රහතුමාගේ දවස තමයි සෙනසුරාදා දවස. ආදරණීය ඔබට පුළුවන් දිගින් දිගටම සෙනසුරාදා දවස විශේෂයෙන් නිර්මාංශව ගත කරන්න. ඒකත් ඔබේ ජීවිතයට විශාල ආශිර්වාදයක් වෙනවා. ඊට අමතරව මේ සෙනසුරාදා දවස තුල ඔබට පුළුවන් පන්සල් අතුගාලා පිරිසිදු කරලා බෝධි පූජා පවත්වලා ඒ පින් ශ්‍රී විෂ්ණු දෙවියන් ඇතුළු සියලුම දෙවියන්ට අනුමෝදන් කරලා ආශිර්වාද ලබා ගන්න. ඊටත් අමතරව මේ ශනි ග්‍රහතුමාගේ දවසේ දුක කොතැනද ඒ දුකට යම්කිසි පිහිටක් දායකත්වයක් ලබා දීලා එතන දුක නිවන්න පුළුවන් නම් අන්ධ අයට ආබාධිත අයට රෝගී අයට මහලු අයට ඒ වගේම අසරණ සතුන්ට විශේෂයෙන්ම ගැබිනි සතුන්ට අන්න එවැනි ආකාරයෙන් කාගේ හෝ මිනිසෙක් වෙන්න පුළුවන් සතෙක් වෙන්න පුළුවන් දුකක් දැකලා ඒ දුක නිවීම පිණිස ලෝකයේ ලොකුම ගින්දර කියනවනේ කුස ගින්දර. ඉතින් කුසගිනි නිවීමට හැකිනම් එක සතෙක්ගේ එක මිනිසෙක්ගේ අසරණ කෙනෙක්ගේ ඒකත් ඔබේ ජීවිතයේ විශාලම ආශිර්වාදයක් වෙනවා. අනිත් විශේෂම කාරණේ තමයි ඒරාෂ්ටක කාලවලදී අපිට හරිම වටිනවා අභය දානය. ඒ නිසා මරණයට කැප වූ සතුන්ට ජීවත් වීමට ඉඩ ප්‍රස්ථා සලසා දීමත් ඔබේ ජීවිතයට විශාල ආශිර්වාදයක් වෙනවා. ඉතින් තනිව හෝ තවත් පිරිස එක්ව එවැනි පින් කටයුතු සිදු කරන්න කිසිසේත් ඔබට මේ ඒරාෂ්ටක නොවි ඒරාෂ්ටක ඔබට බයේ පැනලා යන තරමට පින් කුසල් කරමින් ඔබගේ කර්ම ශක්තිය බලවත් කර ගන්න. අනිවාර්යෙන්ම ඔබට ඉදිරි කාලය ජයෙන් ජය වෙනවාමයි. ඊට අමතරව තමන්ගේ ආගම දහම කුමක් වුවත් දිනපතා තමන්ගේ ආගමික වතාවත් වන්දනා භාවනා කටයුතු සිදු කරමින් ආධ්‍යාත්මික ශක්තිය වඩවා ගන්නට ඕන කාල සීමාවක්. මොකද මේ අපි මේ හැම දෙයක්ම කරන්නේ අපේ හිත හදාගන්න. එහෙමනම් මනසින් කඩා නොවැටෙන්න, හිතින් පීඩා නොවිඳින්න අපි අනිවාර්යයෙන්ම මානසික ඒකාග්‍රතාවය සමබරව පවත්වාගෙන යන්නට ඕනේ. ඒකට අපි අනිවාර්යෙන්ම අපි ආගමට දහමට අනුගත විය යුතුමයි. අනිත් විශේෂ කාරණේ තමයි සියලු ලෝක සත්වයාට මෛත්‍රී පතුරන්න ඕනේ. අපිට විතරක් හොඳක් වෙලා හරියන්නේ. මොකද අපිට විතරක් හොඳ වෙලා බෑ. අපි වටේ ඉන්න හැමෝටම අපේ සමාජයේ ඉන්න හැමෝටම අපේ මුළු අපේ සියලුම පුරවැසියන්ටම සියලුම ලෝක සත්වයාට හොඳ වෙන තරමටම අපිටත් හොඳයි. ඒ නිසා අපිටත් හොඳක් වෙලා සියලුම දෙනාට සියලුම සත්වයෝ සුවපත් වේවා කියලා මෛත්‍රී පතුරන්නට දෛනිකව අමතක නොකළ යුතුයි. මෙන්න මේ පිළිවෙත් වලට අමතරව ඔබ පුළුවන් තරම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න, ධර්මය බෙදා හරින්න, ඔය වගේ කුසල් ඕන තරම් තියෙනවානේ. පුළුවන් තරම් පින් කුසල් කරමින් ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න. එහෙමනම් ආදරණීය ඔබ සැමට ජය වේවා. තෙරුවන් සරණයි.